අන්ඉන්ස්ටෝල් කරන්න බැරි ඇප්ලිකේෂන් ලේසියෙන්ම අන්ඉන්ස්ටෝල් කරමු. ඉතින් සමහරක් වෙලාවට ඔය ඇප්ලිකේෂන් එකක් අන්ඉන්ස්ටෝල් කරන්න ගියාම ඒක අන්ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් එක එරර්ස් එනවා. ඉතින් මේ විදිහට අන්ඉන්ස්ටෝල් කරන්න බැරි ඇප්ලිකේෂන් ලේසියෙන්ම අන්ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මම මේකට යූස් කරන්නේ iOrbit uninstaller කියන මෙන්න මේ software එක. ඉතින් මේ software එක download කරගන්න links මම පල්ලෙහා description එකේ දාලා ඇති. හරි මම මුලින්ම මේ software එක මේ විදිහට run කරනවා. ඊට පස්සේ මෙතන install කියන button එක click කරලා මේ software එක install කරගන්න. හරි මේ විදිහට මේ software එක install වුණාට පස්සේ මෙතන තියෙන no thanks කියන එක click කරන්න. දැන් මෙතන finish කියන button එක click කරාට පස්සේ මේ software එක open වෙයි. හරි මේ විදිහට මේ software එක open වුණාට පස්සේ අපේ computer එකේ තියෙන සියලුම application මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට මේක minimize කරලා මම යනවා control panel එකට. ගිහිල්ලා මෙතන තියෙන program and features වලට යනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න මෙතන තියෙන මේ Adobe Reader X කියන software එක uninstall කරලා. ඉතින් දැන් මට මේ විදිහේ error message එකක් එනවා. මේක uninstall ගන්න දෙන්නේ නැහැ. ඉතින් මම දැන් iOrbit uninstaller හරහා මේ software එක uninstall කරන හැටි පෙන්නන්නම්. හරි මම මේ විදිහට මේ Adobe Reader X කියන software එක select කරලා මෙතන තියෙන uninstall button එක මේ විදිහට click කරනවා. ඉතින් ඊට පස්සේ මේ වගේ window එකක් එයි. ඉතින් මෙතන මුලින්ම අහනවා restore point එකක් create කරන්න කියලා. ඉතින් restore point ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙවෙනියට අහනවා මේ Adobe Reader X කියන software එක හරහා create වුණු files වගේ දේවල් automatically remove කරන්නද කියලා. ඉතින් මම ඒක මේ විදිහට select කරලා මේ පහළ තියෙන uninstall කියන button එක click කරනවා. හරි දැන් මේ විදිහට මේ software එක uninstall වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ application එක හරහා create වුණු files automaticallyම delete වෙලා යනවා. හරි මේ විදිහට තමයි අපි මේ uninstall ගන්න බැරි වුණ application එක ලේසියෙන්ම uninstall කරේ. හරි මම දැන් මේ window එක මේ විදිහට close කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ computer එකේ තියෙන uninstall කරන්න බැරි ඕනම application එකක් මේ software එක හරහා ලේසියෙන්ම uninstall කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳ නම් like කරන්න. තවත් යාළුවෙකුට බලන්න share කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකක් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.